පෙනුමෙන් කුඩා ණයෙක් වගේ පෙනුනත් මේ ඉන්නේ ලංකාවට විතරක් ආවේනික ඉතාමත් දුර්ලභ සහ සුවිශේෂී සර්පයෙක් වන දෙපත් නයා. දැන් ඔබ මේ දකින දර්ශනීය සොබාදහමේ තියෙන පුදුමාකාර රවටා ගැනීමක්. සතුරෙක් ආපු වෙලාවට මූ තමන්ගේ සැබෑ හිස ශරීරය ඇතුළට හංගාගෙන වලිගයේ මේ විදිහට ඉහළට ඔසවා පෙනයක් වගේ පෙන්නලා සතුරන්ව බය කරනවා. මුගේ වලිගයේ යට පැත්තේ තියෙන සුදු සහ කළු පාට ලප නිසා ඒක හරියටම ණයෙක්ගේ පෙනයක් වගේමයි පෙනෙන්නේ. මේ අපූර්ව හැසිරීම නිසායි මූට දෙපත් නයා කියන නම හැදිලා තියෙන්නේ. හැබැයි මේ සර්පයා සම්පූර්ණයෙන්ම විස රහිතයි. මිනිස්සුන්ට කිසිම හානියක් නැති ඉතාමත් අහිංසක සතෙක්. සාමාන්‍යයෙන් පොළොව යට සහ දිරාගිය කොළරොඩු අතර ජීවත් වෙන මූ පරිසරයේ ඉන්න වෙනත් කුඩා සර්පයන් සහ පණුවන් ආහාරයට ගන්නවා. ඉතින් මේ වගේ ලංකාවට විතරක් උරුම අගනා සතුන්ව ආරක්ෂා කර ගැනීම අපේ යුතුයකමක්. සොබාදාමේ මේ වගේම තවත් විස්මිත තොරතුරු දැනගන්න දැන්ම අපේ විස්මිත ජනක සොබාදාම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.